නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං තීති. හොඳයි, මේ ස්ථානයට වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නය, කවුද සවුන්ඩ් කරන්නේ? තිබ්බ විදියට තියන්න කියන්න. මහා සංඝරත්නයෙන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික සත්පුරුෂ පින්නතුනි, පින්නතියනි, මේ සියලු දෙනාම එක්කහු වෙලා බලාගෙන ඉන්නේ, සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට. පින්නතුනි, මේ අපෙන් කරන්න ඕන හොඳ යුතුයකමක් කරන්නට. මිනිස්සෙක් කියලා ඉපදුනහම මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕන කරන කරුණු කාරණා ටිකක් දැනගන්න. ඒ අතරින් ප්‍රමුඛ සහ පළවෙනි කාරණයක් තමයි දැන් ඔය පින්නතුනි මැරෙන්න කලින් එකක් තේරුම් ගන්න ඕන. මොක තේරුම් නොගත්තත් කමක් නැහැ, මැරෙන්න කලින් තේරුම් ගන්න මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන්නේ? එකටම මැරෙන්න කලින් තේරුම් ගන්න මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. දැන් ඔය ඉඳගෙන ඉන්න ගමන් කල්පනා කරන්න බලන්න, මොකටද අපි මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. මිනිස්සු වෙලා උපදින්නෙම පින්නතුනේ ඔය දැන් කරන එකක්වත් කරන්න නෙමෙයි. මිනිස්සු වෙලා උපදින්නෙම සද්දේ පින්නතුනේ පාරමිතා පුරන්න විතරයි. මිනිස්සු වෙලා උපදින්නේ සසර කෙටි කරගන්න විතරයි. අපි මිනිස්සු වෙලා ඉපදිලා මොනවද කරගන්නේ? පටන් ගත්තද පාරමිතා පුරන්න? ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු කියන බණ පදයක් ගානේ කරන හැම පින්කමක්ම එක්කහු වෙන්න ඕන පින්නතුනි, නිවන් දකින්න. එතකොට මිනිස්සු වෙලා කරන සෑම යහපත් කටයුත්තක්ම ඒ අවසාන ප්‍රතිඵලය වෙන්නත් ඕනේ සසර කෙලවර නිවන් දකින්න යන ගමනට පාරමිතා පුරන එක. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්න ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද?
හොඳට කල්පනා කරන්න. සංසාරේ මිනිස්සු වෙලා ඉපදෙච්ච එකෙන් පින්නතුනේ බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕන? බුදු වෙන්නත් මිනිස්සු වෙන්න ඕන. කොච්චර උත්තරීතර තැනකද අපි එතකොට ඉන්නේ? කොච්චර දුරට මේක අපි නොසලකා හැරලා දිනනවා? දැන් මනුස්ස ආත්ම භාවය අපි වැඩිපුරම කෙලස ගන්නේ, වැඩිපුරම විනාශ කරගන්නේ එමෙ මිනිමරලා හොරගම් කරලාද? වැඩිපුරම මේක නැති කරගන්නේ කටින්ද වෙනදුනේ. බුදු රුගන්නන වාචාය සංවරෝ සාදු. මිනිස්සුන්ගේ මොකක්ද සංවර වෙන්න ඕන මූලිකව? මේ වෙනකොට ඇත්තෝ කටෙන් කුණුහරුප කීයක් විතර කියලා දෙනවා. මං හිතන්නේ කුණුහරුප 3කට විතර වැඩියෙන් කියලා ඇති. නිකන් ඔය ඉඳගෙන ඉන්න ගමන් කල්පනා කරන්න මම කුණුහරුප කීයක් කියලා දෙනවා. මොකෙන්ද? මොන තුනද පින්නතුනේ පගෝදි ගණන් කුණුහරුප පල්ලෑදී. මේ අම්මලා දැන් මේ වෙනකොට කී පාරක් වේසි කියලා බැනුම් අහලා දෙනවද? කාගෙන්ද? අල්ලපු ගල්ල මිනිස්සු කුණුහරුපෙන් පයින්නවා. බදුල්ල පැත්තේ එහෙම නැතුවද මං කියන්නේ බොහෝ පැතිවල තත්ත්වේ. පාරේ යන මිනිස්සු බයිනවද? ඇත්තටම මේ අම්මලාට වැඩිපුරම කුණුහරුපෙන් බැන්න නම් බැන්නේ කවුද? සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයිද? දැන් මේ තාත්තලා කසාද බඳපු දවිය කල්පනා කරන්න ඕන මොකද්ද? ඉඳගෙන බණ අහන ගමන් මෙව හොඳට කල්පනා කරන්න ඕන. එතකොට තමයි අපාය පේන්නේ. මම මගේ කසාද බිරිඳට කී පාරක් කුණුහරුපෙන් බැනලා දෙනවද? ඒ වගේ ගණන් පදන් තියෙනවද? මොන කුණුහරුප තඩි ගහලා ඇති ඕන තරම්. සැකයක්වත් තියාගන්න එපා. සම්මා ජාතියකට මිනිස්සු වෙලා උපදින්නේ නැහැ. ඒ කියන්නේ දෙපාරක් හිතන්න එපා. මිනිස්සු වෙලා උපදින්නේ නැහැ. හේතුව මතකද අර අම්බපාලි කල්ප කීයක් ගණිකාවක් වෙලා ඉපදුනාද? අම්බපාලි පින්නතුනේ කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුනා. මොනවාද අම්බපාලි වැරද්දකට කියලා කිව්වේ? අර මෙහෙණින් නැසලා මොකට කුණුහරුපෙන් බැන්න ඔච්චරයි. මොනා කියලාද බැන්නේ? අර කවුද මේ සෑමලුවේ සෙමහල වේසි කියලා බැන්න ඔච්චරයි කිව්වේ. දැන් මේ අම්මලා තාත්තලා කුණුහරුපෙන් කියලා ඔච්චරද කියලා තියෙන්නේ? යම්මා මොන කුණුහරුපකන්ද කියලාද මේ වෙනකොට? ඔය කටෙන් මේ වෙනකොට මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. හැමදාම කතා කරන්න හම්බෙන්නේ. කතා කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍යාත් භාවය. සංසාරේ දිග්ගැස්සෙන්නේ වචන මත. වෛරක්කාරය ඇති වෙන්නේ මොනවා මතද? මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා බයිනකොටද ඔයා කියලා බයිනකොටද? ඔයා කියලා බන්නට කේන්ති යනවා. තෝ කියපු ගමන් හිත රිදලා කේන්ති එන්නේ නැද්ද? දන්නේම නැතුව වෛර බඳිනවා පින්නතුනේ. ජීවිතය අදිෂ්ඨාන කරගන්න. මේ බණේ මොක නැහුවත් කමක් නැහැ. පින්නතුනේ මං ඊයේ පන්සලෙන් පිටත් වෙනකොට රාය 11:00මාරයි. ඔයත් ගෙවල් වලින් පිටත් උනේ කීයද? පාන්දර 2කට විතරද? එක වචනයක්වත් අපත් කරන්න එපා. මං ආයේ පන්සලට යන්නේ ලබන සුමානේ. ඇයි? ලැබිච්ච මිනිසත් භවයේ නිස්කාරණේ නාස්ති කරන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. පුරුදු වෙන්න.
මේ පැත්තේ බොනවද නැහැ? නැත්තරම යහන්. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා වෙන්නදුනේ. ඔය කියනව නේද? වැඩිපුරම සත්‍ය වෙලා උපදින්නේ කවුද? වෛරක්කාරයෝ. මැරෙන්න කලින් වෛරය නැති කරන්න නම් වචනය සංවර කරගන්න වෙනවා. අධිෂ්ඨාන කරගන්න. වචනය අසංවර වුණාම පින්නතුනේ කොහොමද ආත්මේ විනාශ වෙන්නේ? ඔය සමහරු කියනව නේද පින්නතුනේ අම්මලා තාත්තලා කියන්නේ දරුවන්ට කියන්නේ නැද්ද තොපි නම් අපේ පෙර හතුරුද කොහෙද කියලා? වෛරක්කාරෝ වෙලා වෛර පරිමහන්න නම් ඈතින්ද උපදින්න ඕන ළඟින්ද උපදින්න ඕන? පින්නතුනේ හතුරු උපදින්නේ ළඟින්මයි. කොච්චරද කියනවා නම් දැන් මේ අම්මලා පතනවද දැන් බැඳලා ඉන්න තාත්තලා මතු මත්තටම ලැබියන් කියලා? මගේ දැන් ස්වාමියා මට නිවන් දකින්නකම් හම්බයන් කියලා. ඇයි පතන්නේ නැත්තේ? හතුරෙකුටවත් එපා කිය. ඇයි පතන්නේ නැත්තේ? මේ තාත්තලා පතනවද දැන් බැඳලා ඉන්න බිරිඳ මට නිවන් දකින්නකම් මගේ දැන් බිරිඳ හම්බයන් කියලා? පින්නතුනේ වෛරක්කාරෝ සංසාරේ දෙමව්පියෝ විදියට හම්බෙනවා. ඔය එකනෝ ජීවිතවල කිසි සැනසීමක් නැත්තේ. ඔය ජීවිතවල තෘප්තියක් තියෙනවද? කොයිද මෙච්චර කාලයක් කරපුවා? නිකන් හිටපු එක සුමානයක් තියෙනවද ජීවිතේ? කොච්චර නැහෙනවද කොච්චර ගැහෙනවද? කොහෙද ගමන ඉවරයක් තියෙන්නේ? වෛරක්කාරෝ දරුවෝ වෙලා එනවා. වෛරක්කාරෝ ස්වාමියා අම්මා තාත්තා වෙලා එනවා. සමහර දෙමව්පියෝ හතුරු වගේ එන්නේ නැද්ද? සමහර දරුවන්ට ආත්මෙම තිත වෙලා තියෙන කවුරු හින්දාද? දෙමව්පියෝ හින්දා. පින්නතුනේ මේක මනුස්ස ලෝකයට නෙමෙයි. මේක තිරිසන් ලෝකයටත් පොදුයි. මම මේ කියන්නේ අර මැරෙන්න කලින් වෛර නැති කරන්න ඕන. වෛර නැති කරන්න නම් වචන සංවර කරගන්න ඕනේ. අර සමහර බල්ලෝ ඉන්නව නේද? දැකලා තියෙනවා සමහර බැල්ලියෝ පැටව ගහපු ගමන් පැටව කන්නේ. එහෙම දැකලා නැද්ද? සමහර බැලලියෝ ඉන්නවා පැටව ගහපු ගමන් පැටව ගිහිල්ලා දානවා කොහාට හරි. සමහර සත්තු ඉන්නවා කිරි දෙන්නේ. ඔය මේ අම්මලා තාත්තලා දැන් මේ වෙනකොට ඔය කටවල් වලින් මම කියනකොට ගයින්න ඕන හොඳේ. කීපාරක් කියලා දෙනවා දරුවන්ට තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. බදුල්ල පැත්තේ කියන්නේ නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල කියනවා ඒකයි. දරුවන්ට කීපාරක් කියලා දෙනවා තොපිට සැප වැඩි කියලා. කියන්නේ නැද්ද? ලැජ්ජ නැතුව කියනවනේ තොපිට කිරුව වැඩි කියලා. කාටද? පිට මිනිසුන්ට කිරුවා වගේ. කට පරිස්සම් කරගෙන ඉන්න. තෝ කියලාවත් හෙට ඉඳන් කියන්න එපා. මොකද පින්නතුනේ මේ සංසාරේ හතුරු ඇති වෙනවා. දැකලා තියෙනවද සමහරක් ඔය බැල්ලියෝ ඉන්නවා පූසොන්ටත් කිරි දෙනවා. දැකලා තියෙනවා සමහර සත්තු ඉන්නවා. දැන් බල්ලෝ 3 දිනකට බත් ගොඩක් දාපුවා මොකද කරන්නේ? බත් කනවද බල්ලෝ කනවද? බල්ලෝ කා ගන්න වෙන කරන්නේ. සමහර බල්ලෝ දැකලා නැද්ද? මේ පැත්තේ ඉඩ කඩන් වලට පොර කනවද නැහැ? නැද්ද? මං හිතන්නේ බොහෝ පැතිවල තියෙන ඔය අම්මගේ තාත්තගේ ඉඩ කඩන් වලට සහෝදර දැන් ඔයත් කල්පනා කරන්න ඕන හොඳේ අපි කොහොමද සහෝදරයෝ විදිහට සාමකාමීව ඉන්නවද නැත්නම් අම්මගේ තාත්තගේ වට පොර කනවද කියලා. මේ පැත්තෙන් නැතුව ඇති එහෙම.
බල්ලේ දෙන්නකොට බත් ගොඩක් දාපුවාම යම්සේද පොර කන්නේ එලසටම අම්මගේ තාත්තගේ ඉඩ කඩන් වලට කවුද පොර කන්නේ? එක බත් ගොඩට බල්ලන් කියන්න බාන්න බල්ලොංගයි අපේ තියෙන වෙනස. සමහර බල්ලෝ ඉන්නවා දැකලා දිනවද කකා ඉන්නකොට තව බල්ලෙක් ආවොත් මොකද කරන්නේ? අර පැත්තකට වෙන්නේ නැද්ද සමහරයෝ? වෙන බල්ලෙක් ආවොත් එහෙම කන්න පැත්තකට එනවා. පාඩුවේ ඉන්නවා. ඒ බල්ලොන්ට කවන්නත් හරි අමාරුයි. දැන් මම මේ කියපු කතා ප්‍රවෘත්ති 3-4න් ඔයත්තන්ට මොකද්ද තේරුනේ? වෛරය මොන විදිහකට හරි පිරිමානවා පිනතුනේ. සමහර බල්ලෝ ඉන්නවා මම මේ බලු කතා කරනවා නෙමෙයි හොඳේ මතක් වෙන හින්දා කියන්නේ. බයිසිකල් වලට පන්නනවා ත්‍රිවිල් වලට පන්නන්නේ නැහැ. දැකලා නැද්ද එහෙම? කාර් වලට පන්නනවා පින්නතුනේ. ලොරි වලට පන්න. එහෙම තියෙන බල්ලෝ තෝරගත්ත ඔය කම්පැනියනුවත් වෙනස් වෙනවා. උන්ගේ සද්දෙටද මන්ද? නැවිහිල් නෙමෙයි. ඔය එහෙම තියෙනවා. මොකක්ද ඒ තියෙන්නේ? මොකක්ද ඒ පිරිමහන්? දැන් පැහැදිලිද සංසාරගත වෛරය නැහැටි. වෛරය නවත්තන්න. වෛරය නවත්තන්න නම් පින්නතුනි වචනේ සංවර වෙන්න ඕන. මම යෝජනා කරනවා මේ අම්මලා තාත්තලා සියලු දෙනාටම හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝවත් කියන්න එපා. පුරුදු වෙන්න ගෙවල් වල. සමහරු කියනවා අපිට මම මේ පුද පූජා නවත්තන්න කියනවා නෙමෙයි. ප්‍රසිද්ධ පන්සලක නමක් කියලා හාමුදුරුවනේ 17 වෙනි වතාවට ආලෝක පූජාව බාරගත්තා කිව්වා. අනිත් පැත්තෙන් ගෙදරින් ළමයාගෙන් හරි කායෙන් හරි කෝල් එකක් ආවා. ලැජ්ජන දෙවවන තොපිට මන් නැත්තම් කන්නේ කොහොමද කියලා. කිව්වේ මොකද්ද? ආලෝක පූජාව 17 වෙනි පාරවටලු බාරගත්තේ. ගෙදරින් කෝල් එකක් ආවම සමහර මිනිස්සු ඉන්න බිනුදුනේ බොමුලුත් එක පතුරු ගහලා කයි කියලා හිතෙනවා. බුදුහාරොත් දේශනා කරන අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ ඉදුණු පාටාමුවඹ ඔය එළියෙන් හොඳට හිටියට මිනිස්සුන්ගේ අතුල හරි සවුත්තුයි. ගෙවල් වල ලෝක තමයි තියෙන්නේ. ලෝකෙට පේන්න දෙන්න එකට වෙඩින් එකට යනවා. ලෝකෙට පේන්න දෙන්න එකට උත්සවයට යනවා. ඒ වුණාට කල්පනා කරන්න මායි මගේ බිරිඳයි ස්වාමියයි කවද්ද අන්තිමේට එකට ඉඳගෙන බත් කෑවේ කියලා. දෙන්න එකට ඉඳගෙන බත් කන්නේ. ගෙවල් වල පිච්චෙනවා මිනිස්සු. හොඳට මතක තියාගන්න. ඔය චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලත් තේරුම් නැහැ පවුල පන්සල වගේ නැත්තම්. පවුල පන්සල වගේ තියෙන්න ඕන. අපේ ගෙවල් වල කතාවත් කරන්න පුළුවන් දෙයක් මිනිස්සුෙකුට. ප්‍රශ්නයක් කතා කරේ හැකිද? මරාගෙන කණ්ඩෙන්නේ බින්නතොනි. ඔය දරුවන්ට කියන්නකො දෙපාරකට වඩා බත් කන්න කියලා. දරුවෝ මොකද කරන්නේ? ඔය මේ පැත්තේ කොල්ලෝ ගංජා හරමේ ගහනවද නැහැ? නැ සහතික මහන්න. නැතු ඉතින් මං හිතන්නේ. නැ බොහෝ පැතිවල තියෙනවා ඒකයි කියන්නේ. ඔය පෙති ගහනවා. දහිතා ගන්න ඕනේ ගහන්නේ මම හොඳේ. මම අහවල් දේ ගහනවා කියලා තමා විසින් මං දන්නේ නැහැ නේ ඒකයි. ඔයත් දන්නවන්නේ නේද? කියන්නකෝ. දැන් කවද්ද අන්තිමේට ගෙදර හැන්දෑවේ කට්ටියම එක්ක අහුවෙලා බත් කෑවේ. එහෙම කනවද ගෙවල් වල? අම්මා තාත්තා දරුවෝ. මම අපේ තාත්තලාට කියන්නේ. බිරිඳ දරුවොත් එක්ක හැන්දෑවේ බත් ටික කාලා බුදිය ගන්න තියෙන වෙලාව ඔය එක අය කරකු බොණ්ඩ යන්න දාගන්න එපා. ඒකට ඉතින් බොනවා කියන්න තු වෙන මොකද්ද කියන්නේ? මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ හැන්දෑවේ අම්මයි තාත්තයි එක්ක ගෙදර බත් ටිකක් කාලා ඉන්න තියෙන වෙලාව අර බබල් එකක් කෑ ගහනවානේ. ඔය
ගෙදර ඉන්න තියෙන අවස්ථාව පින්නතුනේ ඔය එකේ කොල්ලොත් එක ගංජා ගහන්න යන්න එපා. පොඩි උන් එක්ක ඉන්න තියෙන වෙලාව නිකන් ලෙස් කාරණේ. මම මෙහෙම දේශනා කරන්නේ පින්නතුනේ ජීවිතේ පොඩි කාලයයි මේක තියෙන්නේ. අම්මා තාත්තා එක්ක ඉන්න තියෙන බොහොම පුංචි කාලයයි තියෙන්නේ. අය අවුරුදු 30 40 ඉන්න තියෙනවා. පොඩි උන් එක්ක ඉන්න තියෙන්නේ උන් අවුරුදු 18 පෙන්නට පස්සේ අතෑරෙනවා. අය උන් අපිත් එක්ක බුදියන්න බත් කන්න එන්නේ නැහැ. සමහර තාත්තලා ඉන්න වැඩ ඇරලා එනවත් හරි ලෑස්ති වෙනවත් හරි යනවත් හරි. අර 18 11ට ගෙදර එන්න. හැමදාම හැන්දෑවට කෙරළන ගෙවල් වලට එන්න. එහෙම කරන්න එපා. මිනිස් වෙලා උපදින එකෙන් වැඩක් ගන්න. ඔය නම්මලා තාත්තලා හිතනවද හැමදාම කතා කරන්න පුළුවන් කියලා? දැන් කියන්න බලන්න මනුෂ්‍යාත් භාවයට කටින් මොකද්ද ගත්ත වැඩේ? මේ අර අබ්බගාත නිවාස තියෙනවද? ගිහින් බලලා එන්න. මොනවාද අපිට තියෙන ප්‍රශ්න? ඒ මිනිස්සුන්ට කටක් කරලා නමස්කාරවත් කියන්න පුළුවන්ද? දැන් ඔයත්තන්ට මතකද ဒုတိ යම්පි සංඝං සරණං කිව්වද නැද්ද කියලා? එවුනි කියන්නේ මෙලෝ 100කින් මේ පන්සිල් ගත්තේ. මම හිතලම කරලා තියෙනවා සමහරක් තැන්වල. එහෙම ගානක් නැහැ. ඔය කීවක් නෑ නම් මං කියන ඕන එකක් කොට්ටුවේ. ජීවිතේ හැමදාම নমස්කාර කියන්න පුළුවන්ද? নমස්කාර කියනකොට මොකද්ද මතක් වෙන්න ඕන? පින්නතුනේ පපු කැවුතු වලට දැයෙන්න ඕනේ. මගේ බුදුහාමුදුරුවන්ට নমස්කාර වේවා. ඇයි මම මෙහෙම කියන්නේ? සංසාරේ කවදානම් ආය බුදුහාමුදුරුවන්ට নমස්කාර කරගන්නද? එහෙම හිතනවාද හම්බෙයි කියලා? එහෙම ආවට ගියාට හම්බෙන්නේ නැහැ පින්නතුනේ. කල්ප ගානක් දුක් විඳින්න ඕන මොකේද? අර ආනන්ද හාමුදුරුවෝ අහනවනේ බුදුහාමුදුරුවන්ගේ. බුදුහාමුදුරනේ කොහොමද මේ මිනිස් වෙලා උපදින්නේ කියලා. බුදුහාමුදුරුවෝ කොහොමද කියන්නේ? අර නියපොත්ත නේ මාපට ඇඟිල්ල මහ පොළොවට ගහලා වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා කියනවා, ආනන්ද වැඩිපුරම වැලි තියෙන්නේ නියපොත්තේද මහ පොළොවේද? කොහෙද තියෙන්නේ? මහ පොළොවේ. මහ පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම නියපොත්තේ රැඳෙන්නේ කොච්චරක්ද? මිනිස්සු වෙලා උපදින්නේ කොයි වගේ ප්‍රමාණයක්ද? හරි අඩුවෙන් වෙනදුනේ. ඔයත් හරි පින්වන්තයි, හරි පින්කාරයි, හරි භාග්‍යවන්තයි. දැන් මට වෛද්‍යවරු කියලා දෙන්නේ දවසට බණ දෙකකට වැඩියෙන් කියන්න එපා කියලා. මාස දෙකකට විතර සැරයක් මාව එයත් එක්ක කොළඹ එක්කරන් ගිහලා පරීක්ෂා කරනවා. ඔය වැඩි ඈත යන්න එපා කියලා දෙන්නේ. නිදි මරන්න එපා කියලා දෙන්නේ. මම හොඳටම දන්නවා, මං හිතුවා කරකමට යනව නෙමෙයි. හොඳටම දන්නවා කවද මට ආය මහාන වෙන්නද? කවදනම් මේ සංසාරේ බණ කියන්නද? සන්තති රහත්තුනේ මොනා කරලාද? බණ කියනවට වඩා පිං සිද්ධ වෙනවා බණ සංවිධානය කරන මිනිස්සුන්ට. සන්තති කියලා කියන්නේ මහා දඩ බේබද්දේ. දන්නවනේ සන්තති ගැන. සන්තති කියන්නේ මේ අපේ කවුරුවත් නෙමෙයි. කොසල් රජුරුවන්ගේ මේ හිටපු ඇමති. හොඳ දක්ෂ පක්ෂ මිනිස්සේ. රජුරෝ සන්තති යවනවා කැරල්ලක් මඩ පවත්තන්න. මඩ පැවැත්තලාවට පස්සේ රජුරෝ දවස් 7ක් දෙනවා සන්තතිට රජ සැප දෙනවා.
කැමති විදිහට කැමති දේවල් කරන්න පුළුවන් සන්තති වැඩිපුරම ප්‍රිය අරක්කු බොණ්ඩ. සන්තති හොඳට කෙලලා ඉන්නවා. දවසක් ඇතා පිටේ යනකොට මම මේ බොහොම දැන් බණ පටන් අරන් විනාඩි 45යි. බොහොම කෙටියෙන් මම මේ කතන්දරේ කියන්නේ. සන්තති ඇතා පිටේ නැගලා යනවා. අද වගේමයි පින්නතුනේ. ඒ කාලේ වාහන තිබ්බේ නැහැ. සන්තති බීවට පස්සේ මොකද්ද මතක් වුනේ? සමහර කොල්ලොත් ඉන්නවනේ බීපහම බයිසිකල් අරන් කෙලගෙන යන්නේ. සන්තති බීලා ඇතා පිටේ නැගලා යනවා. යනකොට බුදුහාමුදුරුවෝ දැක්ක හන්දියකින්. දැකලා බුදුරජාණන් වහන්සේත් එක්ක hina වෙලා යනකොට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද හෙට හැන්දෑවේ සන්තති රහත් වෙනවා. මිනිස්සු බලනවා අර බීලා යන මනුස්සයා හෙට රහත් වෙනවලු. සන්තති මොනවාද මුළු සංසාරෙම කරලා තියෙන්නේ? ධර්මදේශනා පින්කම් සංවිධානය කරලා. සන්තති හරියට තෙරුවන්ගේ ගුණ කියලා. අන්න බලන්න ලැබුණු අවස්ථාවෙන් දැන් ධර්මදේශනා පින්කම් බල්ලොන්ට සංවිධානය කරේද? ඒක සංවිධානය කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යභාවය. ඔය හුණු කරපොත්තොන්ට තෙරුවන්ගේ ගුණ කියන්න පුළුවන්ද? තෙරුවන්ගේ ගුණ කියන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යභාවය. මතක තියාගන්න. කට තිබ්බ පළියට කියවන්නේ නැහැ. සමහරු මේ පැත්තේ වල දහම් පාසල් තියෙනව නේද? මෙහෙත් ඔය පොර යල්නවා සීසනායකමට එහෙම නැහැ. නෑ ඇත්තටම නැතුවද මං හිතන්නේ. පින්නතුනේ එහෙම මානසිකත්වයක් තියෙනවනම් බදුල්ලේ ක්ලිනික් එක බ්‍රහස්පතින්ද මං හිතන්නේ. හොඳ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා ගිහිල්ලා හම්බෙන්න. ඒවා මානසික ලෙඩ. නැද්ද? හිසනායක කන්න ගන්න දහම් පහල් මොකටද දෙවන්නේ? බැරි වෙලාවත් අර තරඟ තියෙනවනේ දහම් පාසල් වල. ළමයා ඔකට දැම්මේ නැත්තම් එහෙම. අස් කරගෙන ගිහිල්ලා වෙන එකට දානවා. ත්‍යාග ප්‍රදානෝත්සවයට දැම්මේ නැත්තම් අස් කරගන්නවා. මම ඔය කොළඹේ ඉන්නකොට මම මේ කියන්නේ නැත්තන්ගේ තියෙන රෝගවල ලක්ෂණ. අර දහම් පාසල් දරුවෝ වන්න පින්නතුනි අටලෝ දහමේ කම්පා වෙන්නේ නැතුව ඉන්න මිසක්කම් දහම් පාසල් තියෙන්නේ සැනසෙන්නද වෙනසෙන්නද? දැන් මොකද ඔය කරන්නේ? අල්ලන පොකරයක් පින්නතුනි. ඔය කවුරු හරි උත්සවයක ළමයෙක් ස්ටේජ් එකේ කතාව. කොට බිත්තියේ තිබ්බ ශාලාවේ මං බිත්තියෙන් එහා පැත්තේ අම්මයි කොල්ලයි ඇතුලේ. අම්මා කොල්ලට ඇනලා කියනවා තොට තමයිලු බැරි. මොනවාද? ඒ තමන්ගේ ළමයාට බැරිකම නෙමෙයි දුක. මොකද්ද දුක? අනෙක් ළමයාට පුළුවන් එකයි ප්‍රශ්නේ. එනිසා මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල පන්සල් යන්න තෙරුවන්ගේ ගුණ කියන්න. ඔය සමහර පන්සල් වල මේ පැතිවල එහෙම නැතුවද? මේ මරණාධාර සමිති තියෙනවද බදුල්ලේ? සමිති සමාගම් වල සභාපතිලා ඉන්නවා පින්නතුනි සමහර තැන් වල දිසාපතිලාට හපන්. තියෙන රෙගුලාසි. ඔය ගොඩක් පන්සල් වල දායක සභාවේ මිනිසුන්ගේ තමයි ඔක තියෙන්නේ. මගේ අම්මා ඒ කියන්නේ නේ සමහර තරුණයෝ අපිට කියනවා හාමුදුරනේ මම ඒ කියන විදිහටම කියන්න. අරුන් ඉන්නකම් අපි යන්නේ නැලු. මේ ඒ හින්දා වැඩි නෑලු ඒ උන්ට පුළුවන් විදිහට කරයිලු. මේ සාසනික ගනුදෙනුව තෙරුවන් එක්ක කරන ගනුදෙනුව සමහරු පන්සල් යන්නේ නැහැ හාමුදුරු කතා කරන්නේ නැහැ කියලා. හාමුදුරුලා පන්සල් මහල්ලා ඉන්නේ මිනිස්සු පිළිගන්නද? ඒ සමහරු කියන කලින් හිටපු හාමුදුරු නම් ගියපුවාම කන්න බොන්න දෙනවා තියෙන කැවිලි පෙවිලි පවා ඇදලා දෙනවා. දැන් ඉන්න එක්කන වැඩි අපිට සෙට් නෑලු. ඒ හින්දා යන්නේ නෑලු. වෙනද පන්සල් යන්නේ කැවිලි කන්නද?
කවද්ද අන්තිමට දරුවොත් එක්ක ගිහිල්ලා පන්සලේ බොමලු ඇමදුවේ? නෑම ලොකෝට හිතන්න එපා නිකන් ඔය ඉඳගෙන ඉන්න ගමන් කල්පනා කරන්න. පැහැදිලිද මං කියන්නේ? මම කවද්ද මගේ දරුවොත් එක්ක ගිහිල්ලා පන්සලේ බොමලු ඇමදුවේ? මේ පැතිවල නම් අමදිනවත් ඇති. කවද්ද අන්තිමට දරුවොත් එක්ක ගිහිල්ලා පන්සලේ චෛත්‍ය මලු ඇමදුවේ? පෙන්නතුනේ ළමයින්ට අවුරුදු 16 වුණාට පස්සේ කියලා වැඩක් තියෙනවා හාමුදුරුවනේ කොල්ල මුරණ්ඩුයි කියලා. ලැජ්ජ නැතුව කියනවා හාමුදුරුවනේ ෆෝන් එකෙන් දරුවා බේර ගන්න බෑලු. බදුල්ල ළමයිනුත් ෆෝන් නපුණාද නැහැ. අපි හදපු දරුවෝද? අවුරුදු 15 16 වුණාට පස්සේ ඔව්ව කියලා වැඩක් තියෙනවා. දැන් පන්සලේ අතපතු ගන්න ඕනේ නැහැ. කවද්ද අන්තිමට දරුවොත් එක්ක ගෙදර බුදුන් වැන්දේ? අර මේ පැතිවල බොන්න නැති හින්දා ලේසියෙන් කෙරිය හැකි. බොන්න පැතිවල ටිකක් අමාරුයි. කවද්ද අන්තිමට දරුවොත් එක්ක ගෙදර බුදුන් වැන්දේ? මම මේ කියපු එකක්වත් බර අරුන් එකක් තිබ්බද? එහෙම තේරුම් ගන්න බැරි දෙයක් තිබ්බේ නැහැ. රුපියල් 50ක්වත් වියදම් වෙන එකක් කිව්වේ නැහැ. මේවා දරුවොත් එක්ක කරන්න. එතකොට තමයි පින්නතුනේ අර පවුල පන්සල වගේ තියාගන්න පුළුවන් වෙන්නේ. එතකොට ප්‍රශ්න එන්නේ නැහැ. එතකොට ගැටලු වෙන්නේ නැහැ. බාහිර ලෝකය දැන් ඔයත්තන්ට ගැටලු වෙලා තියෙන්නේ බාහිර ලෝකෙද පවුලද? පවුල තුට්ටුවකටත් ගණන් ගන්නවද? කණ්ඩ බොණ්ඩ බැරි ප්‍රශ්න නැහැනේ. දෙයනේ කියලා කණ්ඩ අඳින්න තියෙනවනේ. ඔය මනසට නිරන්තරයෙන් පීඩාගෙන එන්නේ කවුද? ඔයත්තන්ට කේන්ති ගියා නම් ඇත්තටම කේන්ති ගියේ කවුරු හින්දාද? ඔය ගෙවල් වල නිකන් ඉන්නකොට කේන්ති යනවද? එන්නතුනේ ජීවිතේ අනුන් හින්දා කේන්ති ගන්න එක නවත්තන්න. කවදා හරි කුණුහරුපෙන් බැන්න නම් බැන්නේ කාටද? අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවා. කාටද බැන්නේ? අනුන්ට. පව් පිරෙන්නේ කාටද? මොකටද පින්නද අනුන්ට කුණුහරුපෙන් බැලලා පව් පුරව ගන්න? මිනිස්සු වෛර කරන්නේ කාටද? අර මේ පැත්තේ ඉන්නවද පොඩ්ඩ බැරි වෙච්ච ගමන් 119 ගහන මිනිස්සු. ඔය මතක් වෙන්නේද අපේ ගමේ අහවලා වයි කියලා. මිනිස්සු ඉන්න හරි ඊර්ෂ්‍යයි. කාටද ඊර්ෂ්‍යා කරන්නේ? අපි අපේ දේවල් වලට ඊර්ෂ්‍යා කරනවද? මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ගේ දේවල් වලට. දැන් ඔය ඔෆිස් වල වැඩ කරන කට්ටිය එකපාරම ඉල්ලගෙන රත්තරන් ගොඩක් දාගෙන යන්නකො. අනිත් මිනිස්සුන්ට බත්පත් කැවෙන්නේ නැහැ පින්නතුනේ දාට. මගෙන බදුල්ල පැත්තේ ඔෆිස් වල එහෙම නැතුව ඇති බොහෝ ඔෆිස් වල එහෙම. පුපුරනෝ ලැබෙනවට හරි අකමැතිනේ පින්නතුනේ. කාට ලැබෙනවද? අනුන්ට. ලැබෙන තරමක් සතුටු අපිටම ලැබෙනවන. ජීවිතේ පුරුදු වෙන්න පින්නතුනේ අනුන්ගේ හොඳ කියන්න. අපි මතක තියාගන්න. අනුන්ට වෛර කරනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරනවා. අර මේ පැතිවල දේවාල ගායේ තියෙනවද නැහැ? යන්න තරමක් මිනිස්සු සීනිගම යන්නේ මොකටද? මේ පැතිවල යන්නේ නැති දුර වැඩි හින්දා. මොකටද යන්නේ? ඔය විභාග පාස් වෙන්නද? ගිහිල්ලා කියන්නේ ඇඹරිලම් ඵලයන් කියලා. අපෝරුවට ගිහිල්ලා කියනවනේ වෙනදනේ. කුකුලෙක් ගේනවලු කකුල් දෙකත් එක කඩලා එක්ටම්ම කරන්නලු. මගේ දෑහැට ඇහිලා තියෙන එකයි මම මේ කියන්නේ. පොල් ගෙඩි ඔළුවේ තියාගෙන දෙන දෙස් පින්නතුනේ. දරුවෙකුටවත් හරියන්න එපා කියලානේ කියන්නේ. කියන්න දවුන් අපේ අස්පන අපිට මිදවන්න ඕන කියලා. දන්නවද අස්පන අපිට මිදවන්න හැටි?
මේ මනස කට තිබ්බ පළියට කියවන්නේ එහෙම නැහැ. ඔය මිනිස්සු දෙසිල්ලනවනේ තොපි අපේ ඇස් ඉස්සරහම විඳවන්න ඕන කියලා. පින්නතුනේ අබ්බගාත දරුවෝ හම්බුනහම කවුරු ඉස්සරහද විඳවන්නේ? වැඩිපුරම විඳවන්නේ කවුද? පේනව නේද අපි ඉස්සරහ විඳවන හැටි. සංසාරේ ලේසි නෑ පින්නතුනේ. කියන්නෙම නෑ තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මට ඉරහඳ වගේ විශ්වාසයි මම මේව කිව්වට ඇත්ත හැදෙන්නේ නෑ. මොකද මේ ජීවිතය යන පළවෙනි බණ. ඒ වුණාට හොඳට මතක තියාගන්න. හතුරෙකුටවත් අයහපත පතන්න එපා. හතුරෙකුටවත්. මොකද මේ සංසාරේ පුදුම විදිහට ඒවා විපාක දෙන්න ගත්තාම අනේකට යන්නේ නමන් නැති කරන්න එපා. අපි දැකලා තියෙනවා. මං ඉතින් ඔය දැන් මෙහෙම නියම අධිකාරියකින් නෙමෙයි බණ කරන්නේ. නිවාසංගත මොකද්ද කරන්නේ? මොකක් හරි කමන්නේ. දැන් මෙතන විවිධ ආයතනවල වැඩ කරන උදවිය ඇතිනේ. බදුල්ල පැත්තේ එහෙම නැති වෙයි සමහරට. හොඳයි මම මේ අනිත් පැති වල ඒවා කියන්නේ. ඔය ආයතනේ කවුරු හරි ඉන්නවද වැඩ කරන කට්ටිය හොඳ ගිහිල්ලා බොස්ට කියන කෙනෙක්? එහෙම ඉන්නවද මේ පැති වල? දැන් ඔයත් කල්පනා කරන්න. පින්නතුනි මම දවසක් ගාමන්ට් එකේ හරි කොහේ හරි හමුදා කැම්ප් එකක හරි බණකට ගියාට පස්සේ මේ සීරෝද කොහෙද කතා කරේ? කතා කරලා කියනවා හාමුදුරුවනේ මම කියපු විදිහටම කියන්න. මෙවුන්ට පුළුවන් නම් කියන්නලු කේලම් කියන්න නැතුව ඉන්න. වැත්ත hina වෙන හැටියට නිකන් අනිත් සේරම් පැති වලට වඩා බදුල්ල එක වැඩි වගේ. මේ පැති වල නැතර පද හදන මිනිස්සු. කියන ගතු ගොඩවල් වෙන්න දුන්නේ. මට මහත්තයා කියනවා හාමුදුරුවනේ කොල්ලෙක් නිවාඩු ඉල්ලපුවාම මොකෙක් හරි ඇවිල්ලා කියනවලු මොනවාද? දෙන්න එපා ගිය මාසෙත් කලින් ගියේ කියනවලු. දැන් හිතන්න ඕන අපේ ආයතනේ කවුද කේලම් කියන්නේ කියලා හොඳේ. ඔයත් දන්නවත් ඇති මතක් කරගන්න. කවදාවත් අපි ගිහිල්ලා අපේ බොස්ට අපේ එක වැඩ කරන කෙනෙක් ගැන හොඳක් කියලා තියනවද? මට දවසක් ගාමට් එකේ HR එකෙන් පෙන්නනවා හාමුදුරනේ කබඩ් 4ක් පෙන්නලා කබඩ් 4 මොනවද තියෙන්නේ? නිර්නාමික පැමිණිලි. ඒ වගේ තියෙන රස්සාවෙන් අස් කරන්න කියලා ඒ වගේ තියෙනවා වැඩ කරන්නේ නැහැ කියලා. ඔය කරන පොඩි පොඩි සූටබල් හොරකම් තියෙන්නේ. එව්වා කියනවා. හාමුදුරනේ කඩදායි කැලලක් නැහැ කිව්ව මිනිස්සෙක් හොඳට වැඩ කරනවා කියලා එව්වා. මිනිස්සු කියන්නේම මොනවාද අනේකගේ? අනේකගේ වැරදි, අනේකගේ අඩුපාඩු. ගෙවල් වල වැඩිපුරම මොනවාද කියන්නේ? ගෙවල් වල මොනවාද කියන්නේ? කවදාවත් අම්මලා මේ තාත්තලා හොදක් කියලා දෙනවා? මං කියන්නේ උපන්තේකටව. කවදාවත් මේ තාත්තලා අම්මලාගේ හොදක් කියලා දෙනවද? දැන් ඔය හැටි බත් හම්බුනවා. කවදාවත් කියලා දෙනවද? උයන එකයි පා වෙන්නේ නැද්ද කියලා අහලා තියෙනවද? හැබැයි මිනිස්සු කට හදාගෙන ඉන්නවන එකගේ වැරදි කියන්නේ. නිරන්තරයෙන් ඔය කටෙන් ගන්න පුළුවන් වැඩක් තමයි අනේකගේ හොඳ කියන්න. අනේකට ගරු කරන්න පුරුදු වෙන්න. හැම වෙලේම කුලප්පු වෙනවනේ පින්නතුනි. දැන් ඔය බුදියාගෙන ඉන්න පොඩි එකෙක් විනාඩි 3ක් විතර එක දිගට කෑ ගහන්න ඕන නැගිටලා. පොඩි එකාගේ අම්මටද කේන්ති යන්නේ වඩ පිටා මිනිස්සුන්ටද කේන්ති යන්නේ. නිකමටවත් කෑ ගැහුවනම් බැලියයි. කණ්ඩ වගේ බලනවනේ පොඩි එකා උස්සගෙන යනකම් බලන්නේ නැද්ද? මොකටද කොහෙවත් ඉන්න පොඩි එකෙක් කෑ ගැහුවට අපි කුලප්පු වෙන්නේ? වැඩිපුරම කරන්නේ මොකද්ද අපි? මේ ඉසලෝකේ යන දේවල් වලට කෑ ගහනවා වෙනතුනේ.
පොඩි උන් කෑ ගහන්න ඕනේ බල්ලෙක් කුඩු බිරුවොත් එහෙම රෑ 12ට විතර එක දිගට මොකද කරන්නේ? එන්නේ නැත්නම් කුණු හරප කියාගෙන එළියට. බල්ලෝ බුරන්නේ නැතුව කතා කරන්නද? මිනිස්සු මොකද කරන්නේ? ජීවිතේ පුරුදු වෙන්න. පින්නතුනි අනේකගේ ස්වභාවය ඉවසන්න පුරුදු වෙන්න. මම මෙහෙම දේශනා කරන්නේ. ඔය බොහෝ දෙනෙක් කියනවා හාමුදුරනේ ඔය විදිහට අපේ ගෙවල් වල ඉන්න බෑලු. අපේ ගෙවල් වල සැනසීමක් නෑලු. පින්නතුනි අනුන්ගේ හැදියාව හදන්න යන්න එපා. ඔය දැන් මේ පටිගත කරන හින්දා මම මේ ප්‍රදේශය කියන්නේ නෑ. මට වෙඩි තියයි මෙහෙම ගියොත් එහෙම. ඒක දක්ෂ පක්ෂ ව්‍යාපාරිකේ. මට කියනවා හාමුදුරුවනේ ඒ කට්ටිය මේ මුස්ලිම් බණ අහනවා හොඳට. බදුල්ලේ ඉන්නවා මුස්ලිම් පිරිසක් මගේ බණ අහනවා. මේ අද ඇවිල්ලත් ඇති සමහර විට. ඒ කට්ටිය කියන්නේ පවුලේ සතුටින් ඉන්නේ හාමුදුරුවෝ හින්දා කියලා. කියනවා හාමුදුරුවනේ බිරිඳට මාසෙට ලක්ෂ ගාණක් යනවලු. මම කියපු විදිහටම කියන හාමුදුරුවනේ කොච්චර හම්බුණත් ඒ ගෑණි පොල් කටු පුච්චන එක නවත්තන්නේ නෑලු. මොකද කරන්නේ? පොල් කටු පුච්චලා අඟුරු ගන්නවලු. ඒක මේ මිනිස්සයාට අපවාදයක්. ඒ මිනිස්සයා කියනවා හාමුදුරුවනේ මොකටද කතා කරන්නේ නෑලු ගෙදරින් කන්නේ නෑලු. මම ඇහුවා ගෙන්නගෙන කවුද පොල් කටු එකතු කරන්නේ? බිරිඳ. කවුද පුච්චන්නේ? බිරිඳ. කවුද විකුණන්නේ? බිරිඳ. කවුද සල්ලි ගන්න? බිරිඳ. මං කිව්වා ඉතින් මේ දැලිවත් ගෑවෙන්නේ නෑ නේද කියලා. නෑ මං පැත්තටවත් යන්නේ නෑලු. මං මොකටද එහෙනම් ඔය පුපුරන්නේ කියලා. මේ වෙන කවුරුත් පොල් කට පුච්චන්නේ කවුද පුපුරන්නේ? ඔය ජීවිතේ වෙන්න මොනවද? වෙනතුනි අනේක හදන්න පුළුවන්ද? ගාර්වෝච නිවාතෝච අනේකට ගරු කරන්න පුරුදු වෙන්න වුණාට. පෞකාරයාගේ ස්වභාවය තමයි පෞකාරකම. මිනිස්සුන්ගේ නොමිනිස්කම් තියෙනවා අසත්පුරුෂකම් තියෙනවා. සමහර සංසාර පුරුදු තියෙනවා හදන්න බෑ. අනේකගේ නොමිනිස්කමට අනේකගේ අසත්පුරුෂකමට අනේකගේ නොහොබිනාකමට. ඔයත් අංගේ තියෙන සත්පුරුෂකම නැති කරගන්න එපා. ජීවිතේ වැඩිපුරම ඇත්තු කේන්ති ගන්න අනේක කරන වැරද්දටද අපි කරන වැරද්දටද? අර මේ පැතිවල නැන්දම්මලියලි ගස්ටන තියනවද? දන්නේවත් නැතුව තිබුණා. ඔය එක නැන්දම්ම කෙනෙක් මට කියනවා ඔය නැන්දම්මල හරි ඊරිසයිනේ. ඔය මතක් නැති අපේ නැන්දම්ම ඔය කියලා. ඒ කියන්නේ අර ලේලිලා ටිකක් අර ඉන්නවන්නේ ඔය. ඒ කියන්නේ එක එකව ගන්නවනේ. අරුන්දගේ මූණේ අබ පුපුරනවා. මං හව ඇයි? මේ අපේ ගිරියම්ම කෙනේ. දැන් මේ අරකි මේකි කියලා තමයි කතාව. කාටද අරකි මේකි කියන්නේ? ලේලිට. හාමුදුරුවනේ අරකි ෂැම්පෝ ගන්නවලු, නියපොතු පාට කරනවලු. ළමයා එක්කන් එන්න ගියත් මූණ හොදනවලු. ගොඩාක් ಜಾති කියලා අන්තිමට කිව්වා හාමුදුරුවනේ ඒකීගේ සුදිය වැඩි කියලා. මම ඇහුවා මේ පින්නන්දමි අනුන්ගේ ප්‍රශ්න ඇඟේ දාගෙන නැහින හැටි. මම ඇහුවා කවුද ෂැම්පෝ ගන්නේ? ලේලි. මම කිරියම් ඇදලා අරගෙන ෂැම්පෝ ගන්නවද? නෑ. කවුද නියපොතු පාට කරන්නේ? ලේලි. ඔය ගෑනු ළමයි එක එක විදිහට ඇඳලා යනවා. ඒ ළමයිට කැමති විදිහට පාරේ ඇඳලා යනවා. ගෙවල් වලින් දැන් මේ සමාලෝචනය කරන්නේ කවුද? ජීවිතේ අනුන් ගැන හොයන එක නවත්තන්න මහ කැත පුරුද්දක් ඕක. හොයන්නෙම කවුරු ගැනද? ඇත්තන්ට මේක තේරෙන්නේ නැත්නම් පොඩි වැඩක් කියන්න කරලා බලන්න. අද කියන්න එපා අනිද්දා දිහාට කියන්න. කවුරු හරි යාළුවෙකුට කියන්න
මේ අරු හොඳ වැඩක් කරලා තියෙනවා මම පස්සේ කියන්නකෝ. ඔය ඇති අර මනුස්සයාට බත් කැවෙනවද? අරක අහනකම් නිවනක් තියනවද? පුදුම ඒවම කැත පුරුදු වෙනදුනේ. මොකටද ඔච්චර අනුන් ගැන හොයන්න තියෙන තදිය? මං අහුවා කිරියම්මගෙන් දැන් කාගේද සුදිය වැඩි? ලේලිගේ. මං අහුවා කිරියම්මට මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා. වෙන මොකවත් නෙමෙයි දරන්න බෑ වෙනදුනේ. වෙන මොනවාද? වෛරයයි ක්‍රෝධයයි ද්වේෂයයි නඩත්තු වෙන්නෙම. ඔය සමහර අම්මලාටත් ඔය ලෙඩේ තියෙනවා. අම්ම කෙනෙක් පොඩි එකෙක් එල්ලගෙන යනවා. විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙද කොහෙද? පොඩි එකා මම දැකලා ඇවිල්ලා මේ පොඩි එකා හාමුදුරුවන්ට වඳිනවා. මම කොහෙද යන්නේ කියලා. දෙමළ පන්තියක යනවලු. මම කීයේ පන්තියද? බාර දුන්නලු ඉස්කෝලේට. ඒ කියන්නේ එකේ පන්තියේ. පොඩි එකක් දෙමළ කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. මෙහෙත් ඇති හැම මං හිතන්නේ. එකේ පන්තියේ ඉඳන් දෙමළ පන්ති දානවා. මොකටද? ඒ අර පොඩි එකාට දෙමළ උගන්නන්න උවමනාව නෙමෙයි. අර සේරම යනවනේ. ඒක දරන්න බෑ. ඒවා පින්නතුනි දෙමළ පන්ති දාලා හොඳ වෙන්න ඒවට ප්‍රතිකාර තියෙනවා නූතන වෛද්‍ය තාක්ෂණය තුල. ඒවට වෙන වෛද්‍යවරු හම්බෙලා බෙහෙත් ගන්න. දැන් කල්පනා කරන්න රෝග ලක්ෂණ තියෙනවා නම් ගිහිල්ලා වෛද්‍යවරු හම්බෙන්න. පින්නතුනි අනේක කරන්න ඒවා කරන්න යන්න එපා. තමන්ට ඕන ස්වාධීන විදිහට ජීවත් වෙන ජීවිතේ වැඩිපුරම අපි මොකද්ද කරන්නේ? ඇත්තටම මිනිස්සු සෙන් පවුඩර් ගහන්නේ කාට සුවඳ යන්නද? ගෙවල් වල ඉන්නකොට වගහලා ඉම්බිබා ඉන්නවද? කාට සුවඳ යන්නද ගහන්නේ? දැන් ගියපු ගමන් ඔය ගලවන්නේ නැද්ද කුණු ගෑවෙනවා කියලා? ගෙදරට අඳින්නෙම අර ගෙදර තියෙන වැරහැල්ල වගේ ඇඳුම නෙමෙයිද? මිනිස්සු රත්තරන් පළඳින්නේ කාට පේන්නද? ගෙවල් වල ඉන්නකොට තියෙන චේන් මුදු මාල බ්‍රේස්ලට් වලු කරාම දාගෙන ඉන්නවද? දැන් කියමු බලන්න භෞතිකයේ අතින් අපි මොනවා ගැනද තෘප්තිමත් වෙන්නේ කියලා. අර දැන් මේ පැති වල අලුතෙන්ම සෝපා සැටියක් ගෙනාපුවම මොකද කරන්නේ? වෙන පැති වල නම් වහලා දානවා. මේ පැති වල වහනනේ පින්නතුන් ඉඳ ගන්න පැත්ත බීතියට හේතු කරනවා. ඇයි ඒ කරලා අර බයිසිකල් උඩ වාහන උඩ කොළඹ උඩ පඩිපෙළවල ඉඳගෙන බත් කනවා. මම මේ කියන්නේ පින්නතුනේ ජීවිතේ පුරුදු වෙන්න භෞතිකය කියන්නේ අපි හම්බ කරන එක. මරන්න කලින් කාලා බීලවත් ඉන්න. අර මරණාදාර සමිති තියනවා කිව්ව නේද මේ? ඔව්වට මොකටද බැඳිලා ඉන්නේ? ඇත්තටම යන්න. රුපියල් 1000ක්වත් දෙනවද මාසෙකට සැරයක් නැහැ. මොනවද හම්බෙන්නේ? ඉන්න කොනුත් අපේ සල්ලි වලින් අපි කාලා බීලා තියනවද? හෙට්ටන් මම 50 පැනලා දෙනවද සමිතිය? ඕක හෙට ගිහිල්ලා ඉල්ල ගන්න. මරුණාම දෙන්න එපා කියන්න. ඉන්නකම් කන්නේ බොන්නේ නැහැ, මරුණාට කන්නේ බොන්නේ නැහැ. ජීවිතේටවත් අර කැබිනට් වල තියෙන තටි පිකම් බෝල් වීදුරු පිකම් ඇදලා බෙදාගෙන බත් කාලා තියනවද? ඔය අහුවෙන ඇතිලේ බෙලෙප්පි ගන්න මඩක් යප්පල්ලේ මොකේ හරි කනවා මිසක්. දැන් කියන්න බලන්න හම්බ කරන මොනවද අපි භුක්ති විඳින්නේ කියලා. මොනවද භුක්ති විඳින්නේ? මිනිස් ඉස්සල්ලාම ටයිල් කට්ටියක් ඇල්ලුවොත් අල්ලන්නේ බුදිය ගන්න කාමරේට දිස්තෝපුවටද? මොකටද? මිනිස්සු කියන ලැජ්ජ හේබෑලු. බුදිය ගන්න කාමරේ හදාගන්න. අපේ සැප සතුට තීරණය කරන්න ඕන කවුරු මතද? මිනිස්සු හරි කැමති අනුන්ට පෙන්වන්න. වෙනතුනේ අනුන්ට කලස් පෙන්නලා අපි සතුටු වෙන එක හරිතාවකාලිකයි. ඒකෙන් ඇති සතුටකුත් නැහැ. අපේ දේවල් වලින් අර බුදුහාරු ගන්නව නේද ලඳ දෙයින් සතුටු වෙන්න කියලා. තියෙන දේවල් වලින් සතුටු වෙන්න. තියෙන එක තමයි හොඳම එක කියලා හිතාගන්න.
එහෙම නැත්තම් මේක කවදාවත් අවශ්‍යතා සම්පූර්ණ කරගන්නවා මිසක් පින්නත් ආශාවන් නම් ඉෂ්ට සිද්ධ කරගන්න හම්බෙන්නේ නැහැ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල කාටද වැඩිපුරම දිය කරන්නේ? මේක වැඩිපුරම නාස්ති කරන්නේ කාටද? මේ වැඩිපුරම කරන්න බින්දුනේ අනේකට. ජීවිතේ හෙට ඉඳන් පුරුදු වෙන්න. අර ලෝකයක් වෙනස් කරපු බණපදයක් තමයි දැන් ගොඩක් තරුණ මහත්තුරු උදේට නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරනවා. ඒක කොච්චරද කියනවා නම් මේ කාලේ කොහොමත් තරුණයෝ බණ අහන කාලේනේ. ඔය දැන් අර මම මාතර පැත්තේ බණකට වැඩිය පහුගිය දවස්වල බණ සංවිධානය කරලා තිබ්බේ අර වැල්ලේ ඉන්න තරුණයෝ. ඒ පැත්තේ හාමුදුරුවෝ කියනවා කටින පිංකමේ පෙරහැර වෙනද මෙවුන් බීලලු නටන්නේ. ඒක නරක්කු නෙමෙයි මොන හරි ජරාවක් කියලා නටනවා. මේ පැත්තේ නැති වෙතිව මං හිතන්නේ. මේ පැත්තේ කුඩු අයිස් පෙති තියනවද නැහැ? ඒ පැති වල තියනවා ඒක. ඔය හාමුදුරුවෝ කියනවා හාමුදුරුවනේ මේ පාර මුළු සේරම තරුණයෝ ඇවිල්ලා මේ කටින පෙරහැරටම දන්සල් දුන්නලු. කවුද දුන්නේ? කොල්ලෝ. ඒ අවබෝධය සමහර තරුණයෝ කියනවා හාමුදුරුවනේ බණ අහලා ඉවර වුණාම කිව්වේ මොනවාද කියලා මතක නැහැ. ඒ වුණාට පුදුම විදිහට අපි වෙනස් වෙනවා කියලා. පින්නතුනි ඒ තමයි ධම්ම රතින් සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. ඒ තමයි ධර්මයේ තියෙන ආශ්චර්යය. බණ කියනකොට තේරෙන්න ඕනේ නැහැ. ඒවා ජීවිතවලට කාවදිනවා පුදුම විදිහට. ඒ නිසා කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය නිස්කාරණේ නාස්ති කරගන්න එපා. පුළුවන් තරම් අකම්පිතව ඉන්න මං යෝජනා කරනවා මේ තරුණ මහත්තුරුන්ට මේ තාත්තලාට ඔය හෙට ඉඳන් උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් පූජා කරන්න. ඔක බැරි වෙයිද හෙට ඉඳන් කරගන්න? පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින්නතුනේ මහ දෙයක් නෑ. මෙතෙන් අපුච්චි මේ වගේ ලොකු එකක් එහෙම ගන්න. පොඩි වීදුරුවක් අරගෙන ඔකට වතුර ටිකක් දාලා බුදුහාමුදුරුවන්ට තියලා වඳින්න. බුද්ධ වත කරනකොට අකුසල් සිතුවිලි පහළ වෙන්නේ නැහැ පින්නතුනේ. බුද්ධ වත කරන්න. ඒ හොඳටම ඇති. මං ආයෙ වෙන කිසි දෙයක් කියන්නේ. ඕක විතරක් කරන්න. සති දෙක තුනක් කරනකොට ඔයත්තන්ට මහ පුදුම වෙනසක් දැනේ. මේක හෙට පටන් ගන්න. පින්නතුනේ අරක්කු සිගරට් පවා එපා වෙනවා. ඇයි? මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. ඒ හින්දා බුද්ධ වත හොඳට කරන්න. අනෙක තුල වැරද්ද තිබ්බක්වත් කිපෙන්න දුවෙන්න. හෙට ඉඳන් මේවට හොඳට හැඩ ගැහෙන්න. මං අයත් කියනවා අනික් මිනිස්සු කරන වැරදි වලට ඔයත් කම්පාණම් වෙන්න එපා. ඔයත්ගේ සත්පුරුෂකම නැති කරගන්න එපා. ඊට පස්සේ ඔය අම්මට තාත්තට හොඳට සලකන්න. මට කවුරු හරි එක්කෙනෙක් කියලා තිබ්බ හාමුදුරුවනේ ඔය සමහර ළමයි කියනවා මේ අපේ අම්මටයි තාත්තටයි පින නෑලු අපෙන් සලකුණු ලබන්න. අනේ පිනතුනේ
අම්මට තාත්තට පින නෑලු. කාගෙන් සලකුණු ලබන්නද? දරුවන්ගෙන් සලකුණු ලබන්න. අම්මට තාත්තට පින නැතිකමද අර දරුවන්ගේ තියෙන පව්කාරකමද? තියෙන පව්කාරකම. අම්මා තාත්තා සමහර විට ජීවිතයේ සමහරක් තැන්වල වෙනස්කම් කරලා ඇති. නේ අම්මා තාත්තා දාලා ගින් ඇති. සමහර අම්මලා තාත්තලා ඉන්නවනේ මහ තිරිසන්නු වගේ දරුවන්ට සලකන්න. සමහර අම්මලා තාත්තලා ඉන්නවා දරුවන්ට ජීවිත අපිරිය කරවලා තියෙනවා. ඒ අර අම්මලා තාත්තලා නෙමෙයි අර සංසාරයේ වෛරක්කාරයෝ. කමක් නැහැ. කිසි කෙනෙකුට වෛර කරන්න එපා. ඔයත්න්ගෙන් කෙරෙන්න තියෙන දේ විතරක් කරන්න. අනේකගෙන් තුට්ටුවකවත් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මට මේකත් කියන්න ඕනේ. වැඩිපුරම හිත රිද්දුවා නම් රිද්දුවේ ඈතින් හිටපු මිනිස්සුද ළඟින් හිටපු මිනිස්සුද? වැඩිපුරම තට්ටුව දැම්ම නම් දැම්මේ කවුද? ළඟම හිටපු මිනිස්සු නෙමෙයිද? ඔය වැඩිපුරම ජීවිතය ඇත්තෝ දුක්ුණා නම් දුක්ුණේ පිටස්තරව හින්දාද ළඟ හිටපු මිනිස්සු හින්දාද? දැන් තේරුම් ගන්න ඕන මොකද්ද? මොනවාද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ? හැම එකක්ම වෙනස් වෙනවා. යාළුව වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැද්ද? අම්මා තාත්තා වෙනස් වෙනවා. බිරිඳ වෙනස් වෙනවා. පෙම්වතා වෙනස් වෙනවා. පෙම්වතිය වෙනස් වෙනවා. පින්නතුනි දරුවෝ වෙනස් වෙනවා. ළඟ ඉන්න කිසි දෙයක් ස්ථිර නැහැ. හැම එකක්ම తాවකාලිකයි. මොකක්ද తాවකාලික උනේ නැත්තේ? හැම එකක්ම తాවකාලිකයි. අපි ජීවිතේ දවසක් යනවා. මේ පැත්තේ ඉන්නවද අර උදේ දැක්ක හම්බුණා කට බල hina වෙන්නද මිනිස්සු? මතක් කරගන්න ආවලාවයි කියලා. සමහරු ඉන්න ඔය මම මේ කියන්නේ හොඳට මතක තියාගන්න ඕන. සල්ලි තිබ්බට රස්සාව තිබ්බට තත්වය තරාතිරම තිබ්බට ඉල්ලගන්න මිනිස්සෙක්වත් හැල්ලුණම් කරන්න එපා. පුරුදු වෙන්න. හැමදාම හැමතැනම හෙට ඉඳන් හදාගන්න මේ ගුණාංගය අනේක කතා කරන්න කලින් කතා කරන්න. ඔක බැරිද පුරුදු වෙන්න? අනේක hina වෙන්න කලින් hina වෙන්න. අපි හිතමුකෝ දැන් අපි වැඩට යනවා. වැඩට යනකොට අපි good morning කියනකොටද අපිට අර පොඩි කික් එකක් එන්නේ අනේක අපිට කලින් good morning කියනකොටද? අපි යනකොට අපිට කියනකොට නෙමෙයිද පොඩ්ඩක් අර පොඩි සෙලිබ්‍රිටි ගතියක් එනවනේ. ඒක අනේකට දෙන්න. සමහරු ඉන්නවා පින්නතුනේ. hina වුණොත් තමයි hina වෙන්නේ. ඉතින් අය කතා කරුවොත් තමයි කතා කරන්නේ. good morning කියන නැත්නම් good morning කියන්නේ. ඔය මම දැකලා තියෙනවා මලකෙවල් වල එහෙම නාටක. හඩේකට කෙලවරේ නෙස්කැප් එකක් බිබී ඉන්නවා. මගේ 1060 දැකපුවා මම මේ කියන්නේ. ගේට්ටුවේ මිනිස්සෙක් යාළුවෙක් එනවා. අර නෙස්කැෆේ එක බිබී ඉන්න මිනිස්සයා දැක්ක හොඳටම අර මිනිස්සයා එනවා. දැකලා අහක බලා ගත්තා. අර ආපු මිනිස්සයා අරයව අඳුරගත්තා. ළඟට ඇවිල්ලා පිටට තට්ටුවක් දැම්මම දාපු කැටයන් ගොඩ. දැක්කේ නෑ වගේ පින්නතුනි හැරිලා බලලා hina වෙලා. මිනිස්සු හරි කැමති අර කවුරුත් කැමති පින්නතුනි අපිව පිළිගන්නවට. කවුරුත් කැමති අපිට තැන දෙනවට. ඉතින් අනේක පිළිගන්න අනේකට තැන දෙන්න. ඕවා කරන්න පුළුවන් මොන ආත්මෙද? මේ බුදුවරු ගන්නන්නේ. නපරෝ පරන්නිකු බේත නාති මඤ්ඤේත කත්තචන කිසිවෙක් කිසිවෙකුට
වෛර නොකරේවා නින්දා නොකරේවා බුදුවරු උගන්වන්නේ. නර කියන්නේ සක්කෝ ජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානී. නිහතමානීවෙන් අනතිමානී ගුණේ තියාගන්න. සල්ලි නිලය බලය ධනය තනතුර ඒවා අපි ගාව තියාගන්න. ඒවා අනුන්ට දෙන්න යන්න එපා. ඒ හින්දා සබ්බ පාපස්සා කරණං සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුය.